මොටිවේෂන් එකක් කියන තව කාලෙක දෙයන්න ළමයි. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලි වෙල්ලා නිකන් පොඩි ෆැක්ට්ස් ටිකක් කියලා වෙල්ලා ඔයාව නිකන් අමුතු ලෙවල් එකක උස්සලා තියෙනවා. ඔයාට නිකන් එනවා එන ගැම්මක් සර් හෙට උදේට දෙනවා මොකුත් නැහැ වැඩ කරනවා මැරරකම් ගිලුවා. හරි. ඒක නැතුව යනවා. ටික වෙලා. මොටිවේෂන් කියන්නේ කන්ටිනියුස්ලි තමන් විසින් තමන්ට එක්ක සපය ගන්න ඕන. දැන් නැවත මොටිවේෂනල් ස්ටෝරීස් අහන්න ඕන. ඒ කියන්නේ ඒක නිකන් පොඩි හයිප් එකක් ගන්න හොඳයි. නිකන් පොඩි ආතල්ලයක් එනවා පොඩ්ඩක් වැඩ කරනවා නැතුව යනවා. ආයෙ මොටිවේට් කරනවා අන්න එහෙම යන්න. මොටිවේෂන් වලට වැඩිය සාමාන්‍ය මේ ලෝකේ සාර්ථක මිනිස්සු කරන වැඩක් තමයි ළමයි හැබිට්ස් හදාගන්න. හැබිට්ස් පුරුදු හදාගන්න එක. ඔයා උදේම නැගිටිනවා හැමදාම 6ට කියලා හිතන්න 6ට පුරුද්දක් වශයෙන් ඔයා උදේට නැගිටිනවා. උදේට නිදිය ගන්න වෙලාව තියෙන දවසට තමයි 6ට නැගිටිනවා. නිකන් කියන. හරි. ඔයා හැමදාම රැයට දත් මදිනවා කියලා හිතන්න. කාලයක් තිස්සේ කරපු පුරුද්දක් නම් ඒක ඔයාට පුරුදු වෙලා දැන්. ඒක ඔයා රැ කොහේ හිටියත් දත් මදිනවා. කැලේක හිටියත් ඔයාට මතක් වෙනවා ෂක් අද රැයට දත් මදින්න වෙන්නේ නැහැ. හැබිට් එකක්. හරි. ඔයා දවසට පැයක් පොතක් බලනවා කියන්නේ ඔයාගේ ෆෝන් නනම්මනම් ලැප්ටොප් ඔක්කොම පැත්තකින් තියලා ඔයාට හැමදාම දවසට පොත බලන්න හිතෙනවා. මිනිස්සු මේ ලොකු නිර්මාණ කරන්නේ එක දවසින් රැය ඉඳන් එළි වෙනකම් මොටිවේට් වෙලා පණ යනකම් වැඩ කරලා නෙමෙයි. කොහොමද